ඔබ හින්දා බෑ මට මේ තරම් ඉවසන්න කල්පනා හිත මාගේ කරකවා ඔබ ළඟට ගත්තෙමා හිත මෙල්ල නෑ දැන්නම් ඔබ මාව වශී කළා හිත මෙල්ල නෑ. Hello everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලට අලුත්ම vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ vlog එකේ තියෙන්නේ මම කාලයක් පුරාවට බලාගෙන හිටපු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලස්සන දෙයක්. ඉතින් හැමෝම දන්නවනේ මේ දවස්වල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මල් පිපෙන කාලේ පටන් අරගෙන තියෙන්නේ කියලා. ඉතින් අද මම මේ යන්නේ ඒ ලස්සන ඔයාලටත් පෙන්වන්න. අද මම මේ vlog එක කරන්න පටන් ගත්තේ මට අපේ කැම්පස් එකේදී විශේෂ කෙනෙක් හම්බුණා. ඉතින් ඔයාලටත් බලා ගන්න පුළුවන් ඒ කවුද කියලා. ඉතින් ඔයාලට මේ දැන් පේන්නේ හිල්ඩා උපේසේකර ශාලාව. මේක හරිම ලස්සන හොස්ටල් එකක්. මම කලින් වීඩියෝස් වල ඔයාලට මේක පෙන්නලා ඇති. මේ ඉන්නේ මම අර ඔයාලට ඉස්සෙල්ලා කියපු විශේෂ කෙනා. ඉතින් මෙයා අපේ රටේ මම දැකපු හරිම නිහතමානී ගායකයෙක්. ඉතින් ඒ මගේ යාළුවගේ මගේ දෙන්නගෙම අවසම සිංගර්. ඉතින් එයාත් එක්කත් ෆොටෝ ටිකක් අරගෙන දැන් මේ අපි යන්නේ පේරාදෙණිය කැම්පස් එකේ මේ ලස්සන ඔයාලට පෙන්වන්න. කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා කෙලෙසද මාය දැනගන්නේ කවදා කොයිපදී අලි හමු වේවිදයි කියා පැනයකි මා සිත වසන්තේ අරන් එවිල්ලා සිහිල් සේලයෙන් වෙලා බලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරන් එවිල්ලා සිහිල් සේලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා. ඉතින් මේ බලන්නකෝ හැමෝම හැම තැනම එයාලගේ ෆොටෝස් වීඩියෝස් ගන්නවා. ඉතින් මේ ප්‍රේමණීය සරසවියට ආදරය කරන ඕනම කෙනෙක් දන්නවා මේ පේරාදෙණියේ තියෙන සුන්දරත්වය ගැන. නිකමට හිතන්නකෝ තමන්ගේ ජීවිතේ ලස්සනම කාලේ ලස්සන කැම්පස් එකක ඔයා ආස කරන කැම්පස් එකක ගෙවන්න පුළුවන් වෙනවා කියන හැඟීම මොනතරම් වාසනාවන්ත එකක්ද. ඉතින් කැම්පස් එක
පුරාවට අපිට පේන්න තියෙන්නේ මෙන්න මේ ලස්සන කහපාට මල් ජාතිය. මේක තාම පිපෙන්න පටන් ගත්තා විතරයි. මේ මල් වර්ගේ පිපුණම හරිම ලස්සනයි. මට ආසයි අතල්ලන් ඔබේ මුවග සිපගන්න ඔබේ මුහුණ සීනාවෙන් හැමදාම පුරවන්න. ඉතින් බලන්නකෝ මේ පරිසරයේ තියෙන ලස්සන. මට මේවා දකිද්දි හිතෙන්නෙම මම ලස්සන කතාවක ජීවත් වෙනවා වගේ. ඒ තරම්ම ලස්සනයි මේ කැම්පස් එක විඳිනවා කියන හැඟීම. උදාගිරේ ප්‍රභා කෙළුම් නැගී ගලා හැලේ තුෂාරයෙන් පිරී කැලෑමලක් සුගන්ධදී සැලී සිනාසලයි ප්‍රබෝධයෙන් පිපී කුසුම් පිපෙන වසන්තේ බිගුන් පමන වසන්තේ හැඟුම් මවන රැඟුම් රගන සුගන්ධ මధు වසන්තේ. ඉතින් ඒ ලස්සනත් බලලා අපි දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි එක ළඟට. ඉතින් අද අපිට ලෙක්චර්ස් තියෙන එකට තියෙන ලෙක්චර් එක පටන් ගන්න කලින් මට පුළුවන් උපරිමයෙන් මේ කැම්පස් එකේ ලස්සන ඔයාලට පෙන්නනවා. ඉතින් මේ බලන්නකෝ මෙහෙම මේ මල් වැටිලා තියෙද්දි මට හිතෙන්නේ මම මේ ලස්සන දකින්න මොන තරම්නම් තින් කරලා තියෙනවද කියලා. ඉතින් ඒ හැඟීම මම ප්‍රාර්ථනා කරනවා මේ කැම්පස් එකට එන්න ආසාවෙන් ඉන්න හැම කෙනෙක්ටම ඉක්මනටම විඳින්න පුළුවන් වෙන්න කියලා. කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා කෙලෙසද මාය දැනගන්නේ කවදා කොයිබදී අලි හමු වේවිදයි කියා පැනයකි මා සිත පාරන්නේ ඔබ දුටුවේ මුල් දිනේ සිදුවූ සැමදේ තවමත් මගේ මතකයේ රැඳේ නිත්යුගමා දෙස යොමා මගේ මියුලසියේ කුමක් කියන්නටද සැරසුනේ. ඔන්න ඉතින් කැම්පස් එකේ ලස්සන බලලා ඉවර වෙලා අපි දැන් මේ කෑම කන්න යනවා හෙළ බුජුන් හලට. මේක තියෙන්නේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි එක ඉස්සරහා. ඉතින් සෞඛ්‍ය සම්පන්න හොඳ ගුණාත්මක කෑම රසට ගන්න පුළුවන් තැනක් තමයි මෙතන. ඉතින් අපි අද මෙතනට ආවේ කැම්පස් එකේ කැන්ටින් එකකට ගිහින් දැන් කන්න වෙලාවක් නැති නිසා. මොකද දැන් ගොඩක් පරක්ක වෙලා තියෙනවා. මට ආසයි අතල්ලන් ඔබේ මුවග සිපගන්න ඔබේ මුහුණ සීනාවෙන් හැමදාම පුරවන්න. ඉතින් ඊට පස්සේ අපි ආවා ATM එකට. මොකද ලෙක්චර් එක පටන් ගන්න කලින් සල්ලි ගන්න ඕනේ. නැත්තම් ලෙක්චර්ස් ඉවර වෙලා හවසට මෙතන ගොඩක් පොලිම තියෙනවා. ඔන්න දැන් ලෙක්චර්ස් ඉවර වෙලා දැන් මේ අපි හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම
ඉතින් මම වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලට කිව්වනේ තාම අපේ කැම්පස් එකේ මල් පිපෙන්න පටන් ගත්තා විතරයි. ඉතින් තව ඉස්සරහට කැම්පස් එක මීටත් වඩා ලස්සනට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ආයෙත් ඔයාලට මම මේ වගේම බ්ලූමින් සීසන් එකේ වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එනවා. ඉතින් එතකල් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. සිනාසලයි ප්‍රබෝධයෙන් පිපී කුසුම් පිපෙන වසන්තේ